the industrial revolution and with the advent of modern firepower, especially with machine guns and vastly powerful weapons, එක weapon එකකින් multiple targets broad front එකක් attack කරන්න පුළුවන්. අපි හිතමු infantry platoon එකක් හෝ අඩු ගන්න platoon එකකින් කොටසකට වගේ target කරන්න පුළුවන් එක artillery gun එකකින්. නැත්නම් එක machine gun එකකින්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී when the numerical advantage is compounded in the square value of it. කියන්නේ එකකට අපි හිතමු 100ක් තියෙනවා හරි නැත්නම් අපි හිතමු එක පැත්තකට weapons දෙකක් තියෙනවා අනිත් පැත්තට weapons හතරක් තියෙනවා නම් advantage එක එන්නේ 2 - 2 වලින් එන දෙකෙන් නෙමෙයි දෙකේ වර්ගයෙන්. ඒ කියන්නේ යට හතර ගුණයක බලයක් එනවා අර දෙකක advantage එකකින්.